ජනාධිපතිවරණය දිනලා මහමැතිවරණය දිනලා ගෙනාපු සටන ගමට ගේන්න මෙතෙන්ට ඇවිල්ලා ඉන්න ආදරණීය ඔබෙන් අවසරයි. මෙවර පළාත් පාලන මැතිවරණය බොහොම තීරණාත්මකයි කියලා කියනවා. අපිට නෙමෙයි විපක්ෂයට. ඇයි මජර දේශපාලන ක්‍රමය අපි අවසන් කරා. ඒ අවසන් කරපු මජර දේශපාලන ක්‍රමය නිසා ඔවුන් නන්නත්තර වෙලා ඉන්නවා කියලා අපිට පේනවා. පක්ෂපාත නැති වෙලා ඔවුන් ඉන්නේ මොන වේදිකාවේද කියලා ඔවුන් දන්නේ නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ පත් කරේ ඔබ. දැන් තියන්නේ ජනතාවාදී රජයක්. අපිට පාට පක්ෂ නැහැ. දැන් අපි ආණ්ඩුවක්. අපි මහජන දිනේට ආවම අහන්නේ නැහැ ඔබ අපිට ඡන්දෙ දුන්නද කියලා. ඔබේ බර කරට අරගෙන තියෙනවා අපි මේ විදිහට. ඒ නිසා මම කියනවා මෙච්චර කාලයකට මජර දේශපාලනය කරපු උන්දලට යන එනම නැති වෙච්ච නිසා මෙවර වුන් වියරුවෙන් මෙහෙ දුවනවා පේනවා. ඔවුන්ට අපි මතක් කරනවා අපි හැමදාම කිව්වා අපි නිෂ්පාදන ආර්ථිකයක් හදනවා කියලා. ඔව් මගේ ඇමතිතුමා අද ඒ නිෂ්පාදන ආර්ථිකයේ බර කරට අරගෙන නිෂ්පාදනයට පණ දෙන්න ගිහිල්ලා තිනවා යාපනයේට. ඔබට අවශ්‍ය ලුණු ටික අපි හදනවා යාපනයේ. ඊයේ ඒක ආරම්භ කරා. ඒ ගන්න තීරණ ටික පහලට ගේන්න. ආදරණීය ඔබේ ශක්තිය අපිට ඕන. ඒ අන් කිසිවකට නෙමෙයි. වෙන කිසිවක් නිසා නෙමෙයි. මෙච්චර කාලයකට බිම දේශපාලනයේ හැදුනේ පාරට කොන්ක්‍රීට් ටික දාන්න කොන්ත්‍රාත් එක ගන්න. එහෙම නැත්නම් වෙන කොන්ත්‍රාත් එකක් ගන්න. හැබැයි ක්‍රමය වෙනස් කරා අපි. බොහොම අමාරුවෙන් වෙනස් කරපු ක්‍රමයක් මේක. ඒ නිසා ගෙදර ළඟ හිතවතා කියලා මෙවර ඡන්දෙ දෙන්නේ නැහැ. ඔබට වෙන මොනවා හරි පුද්ගලික උදව්වක් කරා කියලා දෙන්නේ නැහැ. පොදු ප්‍රතිපත්තියක් අපි හදලා තියෙනවා. ඒ ප්‍රතිපත්තිය ගන්න සහන ටික අපි පහලට ගේන්න යාන්ත්‍රණයක් මෙවර හදන්නේ. ඒ නිසා ඒ යාන්ත්‍රණයට පනපවනවා. දකුණෙන් ආරම්භ කරන හැම සටනම විජයග්‍රාහී ලෙස අපි දින්නා. එහෙනම් මෙවර පළාත් පාලන මැතිවරණය අපි විජයග්‍රාහී ලෙස දිනනවා. ඒ දිනන්නේ ඔබේ මගේ දරුවට අනාගතයක් හෙට හැදෙන බව පේන නිසා ඔබෙන් පරිප්පුවටට ගහන බදු මුදල අපි සංගීකේ වගේ පරිස්සම් කළා නැවත ඔබට ප්‍රතිලාභ ගේන තැනට ගේනවා. ඒ පළාත් පාලන ක්‍රමය හරහා. හැබැයි ඔතෙන්ට හොරු ටික රින්ගෝතින් අපි අර උඩ ගන්න ප්‍රතිපත්ති ටික නිසි ලෙස පහලට ගේන්න බැරි වෙනවා. ආදරණීය අම්මේ තාත්තේ එහෙනම් වගකීමක් තියෙනවා. මෙවර මල් වලින් එයි පැන්සල් වලින් එයි තව ලකුණු වලින් එයි මම දන්නවා. ඔය කියන ඔස්තාර්ලගේ නාම යෝජනා පත්‍රම බරගානක් ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා පළපුරුද්දට වඩා බොහොම ක්‍රමයක් අරගෙන ආපු අපිට ලොකු හැකියාවක් තියෙනවා මේක හදන්න. මාස 6න් යයි කියලා බලාපොරොත්තු වෙච්ච උන්දලා වියරුවෙන් කෑ ගහනවා තමයි. මොකද ක්‍රමයක්